අයිබෝවන් සුපත් වේවා සියලු දෙනාටම බුදුදහමේ සඳහන් වන කල්යාණ මිත්‍රයා සහ සම්මතයෙන් ඔබ හිතන් ඉන්න කල්යාණ මිත්‍රයා අතර වෙනසත් සමාජ සේවකයා අතර වෙනසත් හඳුනා ගන්න බැරුව සම්මතයේ අද ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ ඉතා විශාල ගැටලුවකට පත් වෙලා තියෙනවා. මේ ගැටලුව නිසාම බොහෝ දෙනා තමන් අදහන බණක් තියෙනවා නම් තමන් ශ්‍රවණය කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් තමන් ඇලිච්ච පන්සල් තියෙනවා නම් හාමුදුරු ගොල්ලෝ ඉන්නවා නම් නිකායන් තියෙනවා නම් මෙන්න මේ දේවල් පිළිබඳ ඇතිවන මතවාද වාද විවාද තර්ක විතර්ක වලට අහු වෙලා ගොඩාක් දෙනෙක් අද අන්‍යාගමික නෙවෙයි බෞද්ධයෝ කියා ගන්නා කොටස ඊටාම ගැටලුවකට ලක් වෙලා බොහොම අර්බුදකාරී තත්වයකට පත් වෙලා ඉන්නවා. හැමෝම උත්සාහ කරනවා තමන් අහන බණ තමන් අදහන ස්වාමින් වහන්සේලා තමයි හරි දහම දේශනා කරන්නේ පරම සත්‍ය දේශනා කරන්නේ කියන කාරණය ඉදිරිපත් කරනවා. ඒ තමන් අදහන බණක් තියෙනවා නම් තමන් අදහන ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඊට පරිබාහිරව යම් දෙයක් ඇහෙනකොට ඒකත් එක්ක ගැටෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක විවේචනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක මනින්න පුරුදු වෙලා ඉන්නවා. සහ ඒකට දොස් පවරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ වාද විවාද තුලින් ඔබට නිවන් දකින්න පුළුවන් නම් ඔබට සසර ගමන එතර කරන්න පුළුවන් නම් එහෙනම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පරම සත්‍ය ඉස්මතු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පැවැත්ම තුල අපි කොහොමත් කරන්නේ වාද විවාද කරන එක, තර්ක විතර්ක කරන එක සහ හරි වැරදි හොඳ නරක ගැන කතා බහ කරන එක තමයි අපි බොහෝ දෙනා සිද්ධ කරන්නේ. මේ ඇවිල්ලා පැවැත්ම. බුදුන් සඳහන් කළ කල්යාණ මිත්‍රයා යනු කවුරුද? කල්යාණ මිත්‍රයාද සම්මතයෙන් බොහෝ දෙනා හිතන් ඉන්නේ අඹ යාළුවා, හොඳම යාළුවා සහ ඔබේ පැවැත්මේ ඔබේ ජීවිතයට යහපත් දේ එකතු කරන කෙනා, ඔබේ ජීවිතේ ඔබට උදව් කරන කෙනා විදිහට තමයි සම්මතයෙන් කල්යාණ මිත්‍රයා කියලා අපි පොඩි කාලේ ඉඳන් හිතන්න පුරුදු වෙලා හිටියේ අඹ යාළුවා කියලා. නමුත් පරම සත්‍ය බුදුදහම තුල කල්යාණ මිත්‍රයා යනු ඒ වචනේම අපි ගවේෂණය කරලා බැලුවොත් කල් යනු කෙලෙස්. ඒ කියන්නේ අපේ කුණුමුල්, අපේ රාග දේශ මොහ කියන කුණුමුල් තුන පිළිබඳව තමයි බුද්ධ දේශනාවේ කල් කියලා ගන්නෙ. යාන යනු සසර. යානයක් යනු ගමන් කරන්න පුළුවන් දෙයක්. යාන කියන්නේ ගමන් කිරීම. ඒ කියන්නේ සසර ගමන් කිරීම, පැවැත්මේ ගමන් කිරීම. න කියන්නේ නැති කිරීම, අවසන් කිරීම, නැවැත්වීම. ඒතොර කල්යාණ මිත්‍රයා යනු බුදුරජාණන් වහන්සේගේ සිට අරිය මග යන මාර්ගඵල ලැබූ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් බුද්ධ කියන මාර්ගඵල ලැබූ සියලුම දෙනා තමයි කල්යාණ මිත්‍රයෝ. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ඔබට අහන්න ලැබෙන්නේ ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න විදිය, ඔබේ ගැටලු निराකරණය කරගන්න විදිය, ඔබේ යාන වාහන ගේදොර ඉඩකඩම් වෙළඳ ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන විදිය හෝ සමාජයේ පවතින ගැටලු පිළිබඳ හෝ ඔබේ සම්බන්ධතාවල පවතින ගැටලු විසඳාගෙන දෙයක් පිළිබඳ නෙවෙයි කල්යාණ මිත්‍රයෙකු දේශනා කරන්නේ. පරමාර්ථයෙන් අරිය මග යන ඔබ කල්යාණ මිත්‍රයෙකු මුණ ගැසුනොත් ඔබට කල්යාණ මිත්‍රයන් බොහෝ මුණ ගැසුනත් ඒ සියලු දෙනාම ඔබට නැවත නැවතත් කියලා දෙන්නේ, නැවත නැවතත් දේශනා කරන්නේ එකම දේ. ඒ කියන්නේ තමාගේ රාගය, තමාගේ ද්වේෂය, තමාගේ මෝහය කියන මේ කුණු මුල් තුන ගසා බිඳ දමලා මුල උදුරා දමලා නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්නා දේ පිළිබඳව පමණයි කල්යාණ මිත්‍රයෙකු දේශනා කරන්නේ. ඒ කල්යාණ මිත්‍රයෙකු ඒ දේශනා කරද්දී, ඒ පිළිබඳව සාකච්ඡා කරද්දී, පැහැදිලි කරද්දී දේශනා කරන්නේ අපේ මනස පිළිබඳව. ඒ මනස නිසා අපි ශරීරය කොහොමද පවත්වා ගන්නේ? මනස නිසා කොහොමද අපේ දුක රැස් වෙන්නේ? මනස නිසා කොහොමද අපේ සසර ගමන දික් වෙන්නේ? මනස නිසා කොහොමද අපි මේ රාගය ඇති කරගන්නේ, ද්වේෂය ඇති කරගන්නේ, මෝහය ඇති කරගන්නේ කියන දේ පිළිබඳව තමයි විස්තර විග්‍රහය සිදු කරන්නේ. අද ඔබ ඇලිලා ඉන්න ස්වාමින් වහන්සේලා, අද ඔබ ඇලිලා ඉන්න පන්සල්, දානමාන පින්කම් කටයුතු මේ සියලු දේත් එක්ක බැඳුණු බුද්ධ ආගම පසුපස යන ඔබ පුරුදු වෙලා ඉන්නේ. අපිත් ඒ විදිහටම පුරුදු වෙලා හිටියා මේ දේවල් සත්‍ය විදිහට විශ්වාස කරන්න. නමුත් කෙනෙක් ගවේෂණය කරොත් තමන් දැන් ඇලිලා බැඳිලා ඉන්න යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම්, යම් පන්සලක් තියෙනවා නම්, යම් බණක් තියෙනවා නම්, යම් මතිමතාන්තරයක් හෝ විස්තර විග්‍රහයක් තියෙනවා නම් ඒ තුලින් තමන් නිවන් දැක්කාද, ඒ තුලින් තමන්ගේ ජීවිතේ නිවීම ඇති වුණාද කියන කාරණය පිළිබඳ නැවත ගවේෂණය කරන්න. මේ බොහොම කාරුණිකව ඔබට ආයාචනා කරන්න. ගවේෂණය කරන්න ඔබ බණකට යද්දී, ඔබ ධර්මදේශනාව ශ්‍රවණය කරද්දී ඔබට ඒ මොහොතේ නිවීම ඇති වෙනවාද කියලා. මොකද කල්යාණ මිත්‍රයෙකු හමු ඔබ නිවන් මාර්ගය නම් ඇත්තටම අහන්නේ බුදුහාමුදුරුවෝ කියපු, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම නම් ඒ සිවුරු පැලඳන් ඉන්න කෙනා දේශනා කරන්නේ ඔබට නිවීම ඇති වෙන්න ඕනේ, මොහොතේම නිවීම පටන් ගන්න ඕනේ. නමුත් ඔබ දන්නවා අද බොහෝ දෙනා මේ ධර්ම දේශනාවලට යන්නේ හැඟීම්බර වෙලා, සංවේදී වෙලා, එතනින් නැවතත්
තමාගේ ජීවිතය පිළිබඳ තමා දන්න දේවල්ම නැවත අහලා තමා හිතපු දේවල් මේ සමාජය ගැන මිනිස්සු ගැන පැවැත්ම ගැන සිද්ධ වෙන දේවල් ස්ථීර කරගන්න තමයි මේ ධර්ම දේශනා අහන්න යන්නේ. නැතුව නිවන් දකින්න නෙවෙයි, නිවීමක් ඇති කරගන්න නෙවෙයි, සසර ගමන එතර වෙන්න නෙවෙයි, පැවැත්ම නතර කරන්න නෙවෙයි ඔබ බණ අහන්න යන්නේ. ඔබ බණ අහන්න යන්නේ තමන් මේ කරන කියන දේවල් ඒ විදිහටම තමන්ගේ රාගය පවත්වලා, තමන්ගේ ද්වේෂය පවත්වලා, තමන්ගේ මෝහය පවත්වලා ඒ විදිහටම පැවැත්මේ දේවල් පවත්වාගෙන යන ගමන් සුළු සැනසීමක් ලබන්න තමයි ඔබ බණ අහන්න යන්නේ. එහෙම නැතුව ඇත්තටම නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න උවමනාවෙන් නෙවෙයි ඔබ බණ අහන්නේ බොහෝ දෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම දේශනා කරන කෙනෙක් නිවන් මාර්ගය තමා තුළින් අත්දැකගත යුතු කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයෙකු. ඒ කියන්නේ තව කෙනෙකුට නිවන් මාර්ගයේ දේශනා කරනවා නම් ඒ කෙනා දේශනා කරන්න පුළුවන් ඒ කෙනාට තමන් මේක අත්දැකලා තියෙනවා නම් තමන්ට ප්‍රත්‍යක්ෂ නම් පමණයි. එහෙම නැතුව කොච්චර සිවුරු පැලඳගෙන මොන තනතුරු තාන්නමාන දරුවත් මොන පන්සල් වල අයිතිකාරයෝ වුණත් මොන නිකායන් වල අයිතිකාරයෝ වුණත් ඔබ බුද්ධ මාර්ගයේ යන කෙනෙක් නෙවෙයි. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙවෙයි. ඔබ නිවන් මාර්ගයේ දන්න කෙනෙක් නෙවෙයි. ඔබ තවත් පෘථග්ජනයෙක් පමණයි. මිනිස්සු ඔබ උසස් කරගෙන ඔබ වටා රොක් වෙලා ඔබව ඉහළ තැන් වලට දාන්න පුළුවන්. මේ ඇවිල්ලා වහල් භාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරම සත්‍ය නිවන් මාර්ගයේ යන කෙනෙක්ට වහල් භාවය නැති විය යුතුයි. මෙන්න මේ වහල් භාවය නිසා තමයි අදටත් මේ ශ්‍රී ලංකාව තුල හාමුදුරු ගොන්ට ඇලිලා ඉන්නේ. අවුරුදු 1800ක් වගේ විශාල කාලයක් තුල මේ පරම සත්‍ය බුදුදහම විකෘති වෙලා අතීතයේ සිට ඉන්දියාවෙන් පැමිණි මහායාන නම් බුද්ධාගම මේ රටේ ව්‍යාප්ත වෙච්ච නිසා තමයි පරම සත්‍ය බුදුදහම යට ගිහිල්ලා නිවන් මාර්ගය යට ගිහිල්ලා ආගමක් ස්ථාපිත වුණේ. මේ ආගම පුරුදු කරන්න ගිහිල්ලා මේ ආගම පසුපස්සේ ගිහිල්ලා තමා තුළ ගොඩනැගිච්ච වහල්භාවය නිසා තමයි ලංකාවේ ශ්‍රී ලංකාවේ අදටත් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒකෙන් පුරුදු වෙච්ච වහල්භාවය තමයි ඔබ දේශපාලඥයන්ට වහල් වෙලා, ගායකයන්ට වහල් වෙලා, ප්‍රසිද්ධ පුද්ගලයන්ට වහල් වෙලා, මැති ඇමති ගොල්ලොන්ට වහල් වෙලා, සල්ලි තියන අයට වහල් වෙලා, යාන වාහන වලට වහල් වෙලා, ගේදොර ඉඩකඩම් වලට දේපල වලට වහල් වෙලා, පිට රටවල් වලට වහල් වෙලා, ඉංග්‍රීසි භාෂාවට වහල් වෙලා, කැම බීම වලට වහල් වෙලා, මේ සියලුම දේවල් වලට වහල්භාවය ඔබේ ඇති උනේ. පුද්ගලයන් පස්සේ යන්න වහල්භාවය ඇති උනේ මෙන්න මේ පරම සත්‍ය බුද්ධහම කියන එක යටපත් වෙලා ආගම තුලින් ඔබව වහලෙකු කරපු නිසා. ආගම තුල සිද්ධ වෙන්නේ ආගම තුල තනතුරු තාන්නමාන ක්‍රියාත්මක කරලා ඒ තනතුරු තාන්නමාන වලට වැඳ වැටෙන්න ඔබට පුරුදු කරන එකක් තමයි ආගම තුල ක්‍රියාත්මක වෙන්නේ. මේ ඇවිල්ලා ඕනෑම ආගමක මේක තමයි සිද්ධ වෙන්නේ. බුද්ධ ආගමෙත් අද බහුතරයක් දෙනා තාමත් පසුපස යන මේ බුද්ධ ආගම තුල සිද්ධ වෙන්නේත් ඒකයි. අපිත් ඒ දේවල්මයි සිද්ධ කරේ. නමුත් ස්වාධීනව ගවේෂණය කරොත්, ස්වාධීනව මේ ගැන හොයලා බැලුවොත්, කවුරුත් කියන නිසා හෝ පෙන්වන නිසා නෙවෙයි, තමන් ස්වාධීනව තමන්ගේ නිවන් මාර්ගය. මේ නිවන් මාර්ගය කියන දේ නිවන ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට නිවන් දකින්න උනන්දුවක් ඇති වුණේ නැත්තම්. නිවන් දකින්න ඔබට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. නිවන් දකින්න ඔබට කැමැත්තක් තියෙන්න ඕනේ. නිවන් දකින්න එඩිතර භාවයක් තිබ්බොත් පමණයි ඔබ ගවේෂණය කරන්නේ. එහෙම නැත්තම් ඔබ රැල්ලට බණ අහන කෙනෙක් වෙලා විශේෂයෙන් තරුණ පරම්පරාව ඇලිලා ඉන්න මායාවක් ඔබට දකින්න පුළුවන්. මේ රැල්ලට බණ අහන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. ඒ සියලු දෙනාත් බණ අහන්නේ තවත් අය අහන නිසා. ඒ සියලු දෙනා ඒවට යන්නේ තවත් අය කරන නිසා, ප්‍රසිද්ධ වෙන නිසා, සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධිය නිසා තමයි මේ සියලු දෙනා බණ අහන්න යන්නේ. එම නැතුව Tamanට නිවන් මාර්ගය උදා කර ගැනීමේ අරමුණකින් නෙවෙයි. මොකද නිවන් මාර්ගයේ නම් ඔබේ අරමුණ බුදුරජාණන් වහන්සේගේ දහම තුල තියෙන එකයි. පරම සත්‍ය බුදුදහම තුල තියෙන නිවන් මාර්ගය. බුදු කෙනෙක් පහළ වෙන්නේ අපි හැමදාමත් කියනා වගේ වෙන කිසිම දෙයක් ඔබට සාක්ෂාත් කරලා දෙන්න නෙවෙයි. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ලෝකෙට, මේ පැවැත්මට නිවන් මාර්ගයේ උදා කර දීම සඳහා පමණයි. ඒ ඇරෙන්න වෙන පැවැත්මේ කිසිම දෙයකට බුදුරජාණන් වහන්සේ අදාළ කර ගැනීම ඔබටම අවඩක්. ඔබටම ඒකේ හානියක් සිද්ධ වෙනවා. ඒක ඔබට දකින්න බෑ මෙහෙම කියනකොට. ඒක දහම තුල ගමන් කරලා Taman ඒ දහම ප්‍රත්‍යක්ෂ කර ගන්නකොට Tamanට තේරෙයි මේ කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ ස්වාමින් වහන්සේලාත් අද මේ සම්මතේ සමාජ සේවය කරන ස්වාමින් වහන්සේලා සිදු කරගන්න හානිය ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලොන්ට ඒක දකින්න අවස්ථාවක් නැහැ. මොකද ඒ ස්වාමින් වහන්සේලාත් මායාවකට අහු වෙලා ඉන්නේ. ඒ ස්වාමින් වහන්සේලාත් හිතනවා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත දේවල් අනුව බුද්ධාගම නිසා තමන් පුරුදු පුහුණු කරපු දේවල් අනුව තමන් ඉන්නේ බුද්ධ මාර්ගයේ, තමන් බුද්ධ පුත්‍රයෙක් කියලා තමයි මේ සීල දෙනා හිතන් ඉන්නේ. මිනිස්සු මේකට රැවටෙන්නේ සිවුරඳන් ඉන්නේ හින්දා. එහෙම නැතුව ඒ ස්වාමින් වහන්සේලා කියන දේවල් සිවුරක් නැතුව ඔබ කතා බහ කරොත් ඒත්
ඔය වගේ දේවල් මනෝවිද්‍යාඥවරයෙකුට කියන්න පුළුවන්. අධ්‍යාත්මික ගුරුවරයෙකුට කියන්න පුළුවන්. වැඩිහිටියෙකුට මේ සියලු මේ කියන දේවල් නැවත ඔබ දන්න කියන දේවල්ම තමයි. ඒ දේවල් සිවුරක් දාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ දේවල් කියන්නේ. පන්සලක ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දේවල් කියන්නේ. දානමාන පින්කම් කටයුතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දේවල් කියන්නේ. මේ වෙනස ඔබ වටහා ගන්න. මේ වෙනස ඔබට වටහලා දෙන්න තමයි හැමදාම බැනුම් අහන ගමන් මේ දේවල් නැවත ඉදිරිපත් කරන්නේ. මොකද අපි ඔබට ඉදිරිපත් කරන දෙයක් තියෙනවා. අපි ඔබට කියනවා මෙන්න මෙතනයි පරම සත්‍ය බුදුදහම තියෙන්නේ කියලා. ගවේෂණය කිරීමක් කරන්න ඕනේ. අපි කියන නිසාත් විශ්වාස කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ඔබට. ඔබට තියෙන්නේ මේක ඇත්ත නැත්ද කියලා ගවේෂණය කරන එක. මොකද බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා පැවැත්මට බිහි වෙලා නැවත දේශනා කරන්නේ සක්විති රජකමට එහා ගිය දෙයක් දේශනා කරන්නේ නිවන් මාර්ගය මේ ලෝකෙට ඉස්මතු කරන්නේ නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙන කෙනාට තමයි. නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙන පිරිසට තමයි. බොහොම සුළු පිරිසක් තමයි මේ දේ තේරුම් ගන්නේ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්නේ කියන එක හේතුඵල දහම අනුව ගලපාගෙන වටහා ගන්න උත්සාහ කරන්න. ඔබට අද සිද්ධ වෙලා තියෙන්නේ ඔබ යන බණ ඔබ අහන දේශනා වලින් ඔබ නිවිලා නැහැ කියන එක නැවත ඔබම ප්‍රත්‍යක්ෂ කරනවා. ඔබ අපේ වීඩියෝ වලට දක්වන ප්‍රතිචාර වලින් ඔබ අපිට සමාජ මාධ්‍ය තුල ඔබේ අදහස් කරන ඉදිරිපත් කරන අදහස් වලින් අපිට දකින්න පුළුවන් ඔබ තාමත් නිවිලා නැහැ. ඔබ කොච්චර බැන හැව්වත් ඔබ කොච්චර දානමාන පින්කම් කටයුතු කරත් ඔබ යන්නේ නියම බුද්ධ මාර්ගයේ නෙවෙයි. ඔබ අසන්නේ නියම බුද්ධ දේශනා නෙවෙයි. ඔබ ඇලිලා ඉන්න ස්වාමීන් වහන්සේලා බුද්ධ මාර්ගයේ යන අය නෙවෙයි කියන එක ඔබට තාම දකින්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා තමයි අපි නැවතත් සාකච්ඡා පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නේ. බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරේ සසර ගමනින් එතර වෙන්න. එතකොට මේ සසර ගමන කියන එක මේ ජීවිත කාලේ මේ ඔබ ඉපදලා ඉන්න මනුෂ්‍ය ජීවිත කාලේට පමණක් අදාළ දෙයක් නෙවෙයි. මින් පෙර අපේ තිබ්බා අපි බිහි වෙච්ච බව, අපේ බිහි වෙච්ච ಜಾති, අපි ගත කරපු ජීවිත තියෙනවා. සත්තු වෙලා, මිනිස්සු වෙලා, പ്രേත භූත තත්ත්වයටපත් වෙලා, නිරයේ දෙවි දේවතාවුන් මේ වගේ මේ සම්මතයෙන් ගත්තොත් තල 31 කියන තල තුල එහෙම නැත්නම් පරමාර්ථයෙන් ගත්තොත් ගති 31ක් තුල ගමන් කිරීම ගැන තමයි සසර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ සම්පූර්ණ සසරෙන් මිදීම තමයි බුද්ධ දේශනාව. නමුත් ඔබ අද පුරුදු වෙලා ඉන්නේ මේ ජීවත් වෙලා ඉන්න මනුෂ්‍ය ජීවිත කාලයේ මේ යහපත් විදියට ජීවිතය ගත කරගෙන යන්න පුළුවන් දේශනා අහන්න. ඒවට තමයි ඔබ ඇලිලා ඉන්නේ. මොකද පරම සත්‍ය බුදුදහම තුල කියවෙන්නේ ඔබ අපි මිනිස්සු විදියට කරන්න අකමැතිම දේවල් තමයි ඒක කරන්න කියන්නේ. ඒ කියන්නේ අපි ඇලීම් නැති කරන්න කියන ඒවා, අපේ ගැටීම් නැති කරන්න කියන ඒවා, අපි මැනීම නැති කරන්න කියන මේ රාගය, ద్వේෂය, මෝහය අතාරින්න මුළු උදුරන්න කියන දේ තමයි ඒකේ සඳහන් වෙන්නේ. ඒකයි ඔබ ඒකත් එක්ක ගැටෙන්නේ. මොකද ඔබ ඒක කරන්න කැමති නැති නිසා. ඔබ කැමති නැහැ ඔබ ඇලිලා ඉන්න දෙමව්පියන්, ඔබේ දරුවන්, ඔබේ යාළු මිත්‍රාදීන්, ඔබේ දේපල, වෙළඳ ව්‍යාපාර, සමාජ මට්ටම් තනතුරු තාන්නමාන අතාරින්න. නමුත් ඔබ උත්සාහ කරන්නේ ඒවත් අල්ලගෙන නිවන් දකින්න. ඒවත් පවත්වගෙන යන ගමන් නිවන් දකින්න. අද අපිට අහන්න ලැබෙන දෙයක් තියෙනවා. හොඳට සල්ලි හම්බ කරන්න කියනවා ස්වාමින් වහන්සේලා. හොඳට වෙළඳ ව්‍යාපාර කරන්න කියනවා නිවන් දකින්න කලින්. මේ නිවන් දකින්න කලින් සප ජීවිත ගත කරන්න කියනවා. මේක ලොකු මායාවක්. ඔබ ඇලිලා ඉන්න ලොකු මායාවක්. ඔබට හොඳට ව්‍යාපාර කරන්න. ඔබට සපවත් ජීවිත ගත කරන්න. ඔබට යහපත් විදිහට ජීවත් වෙන්න කවුරුත් කියන්න ඕනේ නැහැ. ඔබේ පරමාර්ථය මේක තමයි ඉපදිච්ච දාසිට. මේ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ බුද්ධ දේශනාව තියෙන්නේ ඒ සියලු දේවල් වලින් මිදී නිදහස් වීම. ඒ සියලු දේවල් වලට ඇති බැඳීම නැති කර ගැනීම තමයි බුද්ධ දේශනාව. මේ පිළිබඳව ඔබ ගවේෂණය කරන තොරතුරු, ඔබට ලැබෙන තොරතුරු හරි තොරතුරු නෙවෙයි කියන එක අපිට දකින්න පුළුවන්. ඔබ ස්වාමීන් වහන්සේලාට මේ පුද්ගල සංඥාවෙන් ගන්න සිරුරු වලට තමයි ඔබ ඇලිලා ඉන්නේ. ස්වාමීන් වහන්සේලාට ඒ කියන ඔබ සංවේදී කරන නිසා ඒවට ඇලිලා ඉන්නවා. ඔබ ඒක සත්‍යයි කියලා හිතන් ඉන්නවා. බොහෝ දෙනා හිතනවා බුද්ධ මාර්ගයේ, නිවන් මාර්ගයේ යනකොට සංවේදී වෙන්න ඕනේ කියලා. සංවේදී වුණාම කෙනෙක් ඒ කෙනා දුකටපත් වෙන කෙනෙක්. දුකටපත් වෙලා කොහොමද අපි නිවන් දකින්නේ? දුක නැති කරන්න ඕනේ නිවන් මාර්ගයේ. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ දුක නැති කිරීම නම් තවත් දුක් වෙලා කොහොමද අපි නිවන් දකින්නේ? සංවේදී කියන වචනේම තේරුම දන්නේ නැහැ බොහෝ දෙනෙක්.
කියන්නේ රාගය, ద్వේෂය, මෝහය එකතු කිරීම. වේදී කියන්නේ ඒ පිළිබඳව ඔබ වාද විවාද කරමින් ඒක රාග, දේශ, මෝහ පැවැත්වීම තමයි සංවේදී වෙනවා කියලා කියන්නේ. බොහෝ මිනිස්සු ඒ දවස්වල ඉඳන් පුරුදු වෙලා ඉන්නේ බුදුරජාන් වහන්සේගේ රූපයක් දැක්කහම, බුදුරජාන් වහන්සේගේ පිළිමයක් දැක්කහම සංවේදී වෙන්න. ඒකට හේතුව අපිට බුද්ධ ආගමෙන් පුරුදු කරලා තියෙන්නේ මේ නිවන් මාර්ගයේ ඊටාම අසීරු කටයුත්තක් විදිහට. නිවන් මාර්ගය කියන්නේ ලේසියෙන් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි විදිහට තමයි බුද්ධ ආගමේ ඔබට පුරුදු කරලා තියෙන්නේ. ඒ පුරුදු කරලා මේ මහා නායකයන්, අනුනායකයන්, සංඝනායකයන් ඇතුළු සියලු දෙනා පසුපස ඒගොල්ලොන්ගේ ආවතේව කටයුතු කරමින් ඒගොල්ලෝ කියන විදිහට ඔබ සසර ගමනේ එක්කන් ඇදගෙන යාමක් තමයි මේ බුද්ධ ආගමෙන් සිද්ධ වෙන්නේ. අපි මේ මහානායකවරුන්, අනුනායකවරුන්, නිලමේවරුන් ඇතුළු මේ නම් හැම වෙලේම ඔබට සඳහන් කරනවා මේ වගේ තියෙන ගැටලු. නමුත් බොහෝ දෙනෙක් අපිත් එක්ක ගැටෙන්න පුරුදු වෙලා ඉන්නවා. අපි බොහෝ දෙනෙක් හිතනවා අපි මේ සඳහන් කරනකොට මේ නම් අපි කියන්නේ මේ දැන් ඉන්න මහානායකවරුන් ගැන, දැන් තියෙන නිකායන් ගැන, දැන් තියෙන නිලමේවරුන් ගැන සඳහන් කරන්න කියලා. අපි මේ සඳහන් කරන්නේ දැන් තියෙන එකක් ගැන නෙවෙයි. මහායාන ආගම බුදුරජාණන් වහන්සේගේ ථේරවාද බුද්ධාම යටවත් වෙලා මහායාන ආගම මේ රටට ආවට පස්සේ මේ රටේ ඒ කාලයේ සිට අවුරුදු 1800ක් පුරා වෙනස් වෙච්ච මේ බුදුදහම තුල සුද්ධ ආවට පස්සේ මේ රටට අනපනත් ගෙනල්ලා, නීති රීති ගෙනල්ලා, තනතුරු තාන්න මාන්න හදලා සුද්ධා විසින් පවරා දීපු මේ සිස්ටම් එක ගැන තමයි අපි කියන්නේ. එතකොට අපි මහානායක කියලා නමක් කියනවා නම්, අනුනායක කියලා නමක් කියනවා නම්, සංඝනායක කියලා නමක් කියනවා නම් ඔබ කලබල වෙන්න එපා, වර්ධව වටහා ගන්න එපා. මේ කියන්නේ ඒ සිස්ටම් එක ගැනම. ඒ කියන්නේ කලින් හිටපු මහානායකවරුන් ගැනත්, කලින් හිටපු අනුනායකවරු, නිලමේලා, සංඝනායකලා, භාණ්ඩාගාරිකලා ගැන මේ සියලුම සිස්ටම් එක ගැන තමයි අපි මේ සඳහන් කරන්නේ. ඔබ මේ සඳහන් කරනකොට ඔබ ඇලිච්ච මහානායකවරයෙක් ඉන්නවා නම්, ඔබ මහානායකවරයෙක් නම්, ඔබ අනුනායකවරයෙක් නම්, ඔබ නිලමේ කෙනෙක් නම්, ඔබට දැන් යම් වෛරයක් ඇති වෙනවා නම් ඒක ඔබ පුද්ගලිකව දැන් ඔබ වෛරයක් ඇති කර ගැනීමක් මේ කියන දෙයට. නමුත් මේ එක්කෙනෙක් ගැනවත් දෙන්නෙක් ගැනවත් නෙවෙයි මේ සඳහන් කරන්නේ. මේ සමස්ත ක්‍රියාදාමය, මේ සමස්ත විකෘතිය ගැනමයි මේ සඳහන් කරන්නේ. අපි කවදාවත් ඔබට ඒව කරන්න එපා කියන්නෙත් නැහැ. ඔබට ඒව නවත්තන්න කියන්නෙත් නැහැ. ඒක ඔබේ බුදුදහම පිළිබඳ, පරම සත්‍ය බුදුදහම පිළිබඳ ඇති දැක්ම අනුව කරගෙන යන එකක්. මොකද පරම සත්‍ය බුදුදහම තුල තියෙන හරය තමයි යම් කෙනෙක් නිවීමේ මාර්ගයේ යනවා නම්, යම් කෙනෙක් නිවීම Taman තුල ඇති කරගත්තා නම් ඒ කෙනා බාහිර ලෝකයේ අනිත් කිසිම කෙනෙක් ගැන වෛරයක් ඇති කරගන්නේ නැහැ. එතකොට අපිට තව කමෙන්ට් දාලා තිනවා අපි දේවදත්තයන් බවට, අපි දේවදත්තයන් ගේ පිරිස් බවට. ඒක අපි දේවදත්තයන් කියලා කියමුකෝ. එතකොට අපි දේවදත්තයන් නම් බුදුරජාන් වහන්සේට කරදර කරපු, එරෙහි වුණ, තර්ක විතර්ක කර දේවදත්තයන්ටත් බුදුරජාන් වහන්සේ තමන්ගේ කටයුත්ත කරගන්න ඉඩ දුන්නා. බුදුරජාන් වහන්සේගේ නිවීම කියන්නේ යන්නේ ඒකයි. බුදුරජාන් පරම සත්‍ය බුදුදහම තුල තියෙන වැදගත්ම දේ, පරම සත්‍ය බුදුදහම තුල තියෙන උතුම් දෙයක්, තමා නිවන් මාර්ගයේ යන කෙනෙක් නම්, තමා තව කෙනෙක් මේ ලෝකේ කෙනෙක් මොනවා කිව්වත්, කුමන ආගමක් ක්‍රියාත්මක කරත්, තමන්ට එරෙහිව කටයුතු කරත් තමන් ඒ ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබට වෙලා තියෙන ගැටලුව අපි මේ පිළිබඳ විශ්මතු කළා ඔබව හරි මාර්ගයට යොමු කරන්න උත්සාහ කරනකොට ඔබ හිතන්නේ මේ ඔබට එරෙහිව කටයුතු කිරීමක් කියන එක. නමුත් ඔබට අයිතිය තියෙනවා ඔබ අදහන ඕනෑම ආගමක් අදහන්න, ඔබ විශ්වාස කරන ඕනෑම විශ්වාසයක්, මතිමතාන්තරයක් යන්න. අපි මේ ඉදිරිපත් කරන්නේ කරන දේ ඔබට ගැළපෙන්නේ නැත්නම් ඔබට ඒක අයින් කරලා ඔබට එතනින් ඉවත් වෙලා ඔබේ විශ්වාස මත ගමන් කරන්න පුළුවන්. මේ දේ සිද්ධ කරන්නේ අපි කාටවත් බනින්න, ගැරවුම් කරන්න, විවේචන කරන්න, සමච්චල් කරන්න නෙවෙයි. මේ සිද්ධ කරන්නේ පරම සත්‍ය බුදුදහම ඉස්මතු වෙලා තියෙන, බුද්ධ ශක්තිය ඉස්මතු වෙලා තියෙන මේ කාලවකවානුව තුල නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න, මාර්ගඵල වලට එළඹෙන්න, පරම සත්‍ය දැකගන්න පිරිසක් ඉන්නවා මේ පෘථුවිය තුල. ඒ වෙනුවෙන් ඒ සියලු දෙනාට මේක කනවැකිය යුතුයි නිසා, ඒ සියලු දෙනා මේක ශ්‍රවණය කළ යුතු නිසා, ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි මේ දේ ඉස්මතු කරන්නේ. ඒක නිසා මේ බොහෝ දෙනෙකුට මේ දේ ඇහෙන්න ලැබෙයි. අපි මේ ඉදිරිපත් කරනකොට සමාජ මාධ්‍ය තුල මේවා දාන්නේ, YouTube වල මේවා දාන්නේ ඒ කෙනාගේ කන වැකෙන්න. එතකොට අපි ලක්ෂයකට කිව්වත් එතනින් එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන් මේක තේරුම් ගන්නේ. ඒ එක්කෙනා දෙන්නා වෙනුවෙන් තමයි මේ දේ අපි ඉදිරිපත් කරන්නේ ඒගොල්ලන්ව හොයාගන්න. එහෙම නැතුව
අපිට අවශ්‍යතාවයක් නැහැ අපේ වටා ලක්ෂ සංඛ්‍යාත පිරිස්, දහස් සංඛ්‍යාත පිරිස් එක්රොක් වෙලා අපේ ෆලෝවර්ස්ලා බවට පත් වෙනවට අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද ෆලෝවර් කෙනෙක් වෙනවා කියන්නේ අපි පසුපස හෝ මේ පරම සත්‍ය දේශනා කරන අරහතුන් වහන්සේලා, මහා ප්‍රඥානන් වහන්සේ, මීවන පලානේ සිට ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ මේ පරම සත්‍ය ඉස්මතු කළා. තවත් අරහතුන් වහන්සේලා බිහි වෙලා ඉන්නවා, තවත් මාර්ගඵලලාභීන් ඉන්නවා. මාර්ගඵලලාභීන් මේ දේ දේශනා කරනවා. ඒ කිසිම කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙක්ගේ ෆලෝවර් කෙනෙක් නෙවෙයි. ඒ කිසිම කෙනෙක් අරහතුන් වහන්සේ පසුපස යන කෙනෙක් නෙවෙයි. ඒ සියලු දෙනා ස්වාධීනව තමයි තම තමන්ගේ මේ ධර්ම දේශනා කටයුතු මේ මග පැහැදිලි කරලා දෙන ඒවා කල්යාණ මිත්‍රයෙකු බවට පත් වෙලා ඉන්නේ. කවුරුත් කියපු නිසා, කවුරුත් කරන නිසා, කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නිසා නෙවෙයි. ඒක සත්‍ය වටහා ගත්ත කෙනෙක්, පරම සත්‍ය තේරුම් ගත්ත කෙනෙක්ගේ ධර්මතාවයක්. ඒක ධර්මතාවයෙන් ඒ කෙනා දන්නවා හැමෝටම නොතේරෙන මේ දේ තේරුම් ගන්නේ සුළු පිරිසක්. ඒ සුළු පිරිසගේ වගකීමක් යුතුයකමක් නිසා තමයි ඒ සියලු දෙනා මේ දේ ඉදිරිපත් කරන්නේ. ඒකෙදි ඒ මාර්ගඵලලාභීන්ට කෝටි ගානකින්, ලක්ෂ ගානකින් බැනුම් අහන්න සිද්ධ වෙනවා. නමුත් ඒ මාර්ගඵලලාභීන් කවදාවත් ඒවට ඇලෙන්නේ, ගැටෙන්නේ, මනින්නේ නැහැ. ඒවට ඒත් එක්ක ණය රැස් කරගන්නේ නැහැ. මේ ණය පිළිබඳව, මේ ණය රැස් කිරීම පිළිබඳ කිසිම දැනීමක් මේ ආගම් තුල නැහැ. ඒ පිළිබඳ ඒකේ සිද්ධ වෙන්නේ කොහොමද? අපි කොහොමද ණය රැස් කරගන්නේ? අපි කොහොමද මේ ණය රැස් කිරීම තුලින් විපාක ඇති කරගන්නේ කියන එක පිළිබඳ කිසිම දැනීමක් ඔබ ඒකෙන් ගලවන්න හැකියාවක් මේ ආගම් තුල නැහැ. අපි නිවන් දකින්න නම්, අපි නිබ්බාන මාර්ගයට යන්න නම්, නිවන් දකින්න නම් අපි නිවිය යුතු යම් දෙයක් තියෙනවා. අපි නිවන්න ඕනේ මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට නිවන්න ඕනේ මොකද්ද කියන එක හෝ නිවීමේ මාර්ගය හෝ නිවන පිළිබඳ නෙවෙයි අද දේශනා වෙන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න, ඔබ හොඳට ගවේෂණය කරන්න, නැවත නැවතත් ඔබ යන්නේ වගේ බලන් උත්සාහ කරන්න. පුළුවන් නම් ප්‍රශ්න කරන්න. ඔබ අහන්න, ඔබ පසුපස යන ස්වාමින් වහන්සේලා ගෙන් ගිහිල්ලා බණ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉඳගෙන කියන දේ අහලා ඔළුවට තවත් තොරතුරු ගොඩක් දාගෙන එනවට වැඩිය ඒ මොහොතේම ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද නිවන් මාර්ගයේ දේශනා කරන කල්යාණ මිත්‍රයෙකුගෙන් ඔබට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔබට මේ පිළිබඳ ප්‍රශ්න කරන්න හැකියාවක් තියෙනවා. ප්‍රශ්න කළ යුතුයි අනිවාර්යෙන්. නමුත් ඔබ ප්‍රශ්න කරන්නේ නැහැ කිසිම දෙයක්. ඔබ කියන දේ අහගෙන ඒ ටික ඔළුවේ දාගෙන ඒකට සංවේදී වෙලා, ඒකට හැඟීම්බර වෙලා නැවත ගෙදර යාමක් තමයි ඔබ සිද්ධ කරන්නේ. නිවන් මාර්ගයේ දේශනා කරන කෙනෙක්ගෙන් ප්‍රශ්න කළ යුතුමයි. නිවන් මාර්ගය නම් දේශනා කරනවා කියලා කියන්නේ ඔබ ප්‍රශ්න කර යුතුයි කොහොමද නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්නේ කියන එක. කොහොමද නිවන් මාර්ගය උදා කරගන්නේ කියන එක. ඒක කළ යුත්තේ ඔබ දන්නා තොරතුරුත් එක්ක තර්ක විතර්ක කරලා නෙවෙයි. මට නිවීමක් ඇති කරගත හැක්කේ කෙසේද කියන එක ඔබ ප්‍රශ්න කරන්න ඕනේ ඒ ස්වාමින් වහන්සේලාගේ. ඒ ප්‍රශ්න කිරීම තුළ ඔබට නැවතත් කියලා දෙන්නේ බාහිර ලෝකයේ දෙයක් ගැන නම්, මේ සමාජයේ දේවල් ගැන නම්. අද අපි දැකලා තියෙනවා තවත් සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ දේශනා කර ඒගොල්ලෝ කියන්නේ මේ හාමුදුරු ගොල්ලොන්ට බනින්න එපා, හාමුදුරු ගොල්ලොන්ට වෛර කරන්න එපා, හාමුදුරු ගොල්ලොන්ට එරෙහි වෙන්න එපා කියන මෙන්න මේ දේවල්. මේවත් නිවන් මාර්ගය නෙවෙයි. හාමුදුරු ගොල්ලොන්ට එරෙහි වෙන්න එපා කියන්නේ, හාමුදුරු ගොල්ලොන්ට බනින්න එපා කියන්නේ, ඒ කියන්නේ ඒ හාමුදුරු ගොල්ලොන්ගේ මහානායකවරුන්ගේ සිට මේ සිත් රිදිලා, හිත අප්සෙට් වෙලා නිවන් මාර්ගයේ යන කෙනෙක්ගේ, බුද්ධ පුත්‍රයෙක්ගේ, එඩිතර විය යුතු මේ ගාම්භීර දාම ගවේෂණය කරන කෙනෙක්, ඒ මග යන කෙනෙක්ගේ බාහිර ලෝකයේ නිසා කිසිම දෙයකින් සිත් රිදීමක් ඇති වෙන්න බෑ. ඒ කියන්නේ එයා වීක් කෙනෙක්, එයා දුර්වල කෙනෙක්. තවම නිවන් මාර්ගය ළඟටවත් ඇවිල්ලා නැති කෙනෙක්. ඔබට ඒ වගේ දේවල් කතා කියනවා නම්, ඔබට සමාජය ගැනම නැවත කතා කියනවා නම්, හොඳ නරක ගැන කියනවා නම්, හරි වැරදි ගැන කියනවා නම්, උස් පහත් බව ගැන කියනවා නම් ඒ නිවන් මාර්ගය නෙවෙයි. මොකද බුද්ධ දේශනාවේ දුවතාවය කියලා එකක් තියෙනවා. ඒ දුවතාවයට අහු වෙලා ඉන්න නිසා, ඒ දුවතාවයේ මැනීම නිසා, ඒ දුවතාවයේ ගමන් කිරීම නිසා තමයි අපිට නිවන් දකින්න බැරි. මොකද පැවැත්ම කියන්නේම දුවතාවයක්. ඒ දුවතාවයෙන් මිදී නිදහස් වීම තමයි නිවන් මාර්ගය. හරි වැරදි හොඳ නරක උස් පහත්කම් ඒ දේවල් වලින් නිවන් මාර්ගය හොයන්න බෑ. හරි වැරදි උස් පහත්කම් හොඳ නරක කියන දේවල් වලින් ඔබ හොඳම දේ තෝරන්න ගියත් ඔබ නැවතත් දුවතාවයට අහු වෙලා ඒ දෙක මැනලා එකක් පහත් කරලා එකක් උසස් කරන මට්ටමක තමයි ඔබ ජීවත් වෙන්නේ. ඔබ ඔය බණ අහන්න යන සම්මත බණ සමාජ සේවය කරන අයගේ බණ අහන අයට සිද්ධ වෙලා තින්නේ ඒක තමයි. ඒගොල්ලෝ හැම වෙලේම කරන්නේ
ඒගොල්ලෝ අහන දේ ඒගොල්ලෝ විශ්වාස කරන දේ උසස් කරලා අනිත් අය අහන දේ අනිත් අය විශ්වාස කරන දේ පහත් කරන දෙයක්. මේක තමයි මේක බුදුදහම නෙවෙයි කියන ඔබ වටහා ගන්න පුළුවන්. මේක තමයි සමාජය තුළ සිද්ධ වෙන්නේ. ලංකාවේ පමණක් නෙවෙයි. බුදුදහම හෝ බුද්ධාගම තුළ පමණක් නෙවෙයි. ඕනෑම ආගමක පමණක් නෙවෙයි. දේශපාලනයේද වෙළඳ ව්‍යාපාරවලද සංස්කෘතීන් තුළද මේ හැම දෙයකම රටවල් වලද හැම දෙයකම සිද්ධ වෙන්නේ ඒ දේ තමයි. හොඳ නරක හරි වැරදි ගවේෂණය කිරීම තමයි සිද්ධ කරන්නේ. නමුත් පරම සත්‍ය බුදුදහම යනු හොඳ නරක හරි වැරදි ගවේෂණය කිරීම හෝ උස් පහත්කම් ගැන කතා කිරීම නෙවෙයි. මේ සියලුම මිනිස්යන් එක් එක් පුද්ගලයාගේ තියෙන ගැටලුවක් තියෙනවා. කුණුමුල් තුනක් තියෙනවා. රෝගී තත්ත්වයක් තියෙනවා. ඒ රෝගී තත්ත්වය Taman තුලින් දකින්න බැරි දේ ගැන තමයි ඒක දකින්නේ කොහොමද කියන එක ගැන තමයි පරම සත්‍ය බුදුදහම තුල දේශනා වෙන්නේ. සත්‍ය දකින්න නම් මොකද කෙනෙක්ට නිවන් දකින්න පුළුවන් නිවීමක් ඇති වෙන්නේ සත්‍ය දැක්කොත් පමණයි. සත්‍ය දකින්න බැරි කෙනා තමයි ඒක දුවතාවයට අහු වෙලා හරි වැරදි හොයන එක, හොඳ නරක හොයන එක, උස් පහත්කම් හොයන එක, ලොකු කුඩා හොයන එක ගැන ගවේෂණය කරන්නේ තවමත් ඔබ සත්‍ය දැක්කේ නැති නිසා. සත්‍ය දැක්කොත් ඔබ මේ කිසිම දෙයක් මේ සියලු දේ ඔබේ තුලින් නවතිනවා. සත්‍ය දැක්කොත් ඔබ නැවත හරි වැරදි හොයන්න යන්නේ නැහැ. හොඳ නරක හොයන්න යන්නේ නැහැ. ඔබ කරන්නේ හරි වැරදි හොඳ නරක උස් පහත්කම් මේ පැවැත්ම තුළ සිද්ධ වෙන දේවල් පෘථග්ජන මිනිසයා විසින්ම නිර්මාණය කරපු දේවල් කියන එක තේරුම් අරගෙන ඔබ ඒකට ඇලීම, ඔබ ඒකට ගැටීම, ඔබ ඒක මැනීමෙන් ඔබ ඉවත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ සත්‍ය දැක්කට පස්සේ ඔබ ස්වයම්බූ ඥාණයෙන්ම නිවීමක් ඇති කරගන්න තත්ත්වයටපත් වෙනවා. ගොඩාක් දේ පැහැදිලි කළ යුතුව තියෙනවා. ගොඩාක් විස්තර විග්‍රහයන් කර යුතු තියෙනවා. අපි මේ දාන වීඩියෝ ඊටාම කෙටි ඒවා කෙටි කරන්නත් උත්සාහ කරනවා. මොකද ඔබටත් තියෙන කාල වේලාව අනුව ඔබටත් තියෙන වැඩ රාජකාරිය අනුව මේ දේවල් ගොඩාක් වෙලා බලන් ඉන්න බෑ කියලා අපි දන්නවා. ඒ හින්දා පුළුවන් විදිහට සුළු විදිහට මේ දේවල් ඉදිරිපත් කරන්නේ පොඩි කරුණු කාරණා හරි ඔබට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ ඔබට හරි මාර්ගය හොයලා දෙන්න පුළුවන් පරම චේතනාවත් එක්ක තමයි අපි මේ දේවල් ඉදිරිපත් කරන්නේ. මේ ඉදිරිපත් කරනකොට නැවතත් සඳහන් කරන්න ඕනේ ඔබට දැනෙන්න පුළුවන් මේ අපි යම් දොස් නගනවා කියලා ස්වාමින් වහන්සේලාට මේ අපි හරි වැරදි කියනවා කියලා ස්වාමීන් වහන්සේලාට එක්ක මේ තියෙන ආගමට තනතුරු තාන්න මාන්න වලට. නමුත් ඔබ දකින්නේ නැහැ අපේ තුල තියෙන පරමාර්ථය. ඔබ දකින්නේ නැහැ අපේ මේ ඇලීමකුත් ගැටීමකුත් මැනීමකුත් නැතුවයි මේ දේ සිද්ධ කරන්න කියන එක ඔබ දකින්නේ නැහැ. ඔබ ඒ නිසා ඔබ සිද්ධ කරන්නේ අපි මේ කියන දේවල් ඔබ ඒ දේවල් අහලා ඔබේ තුල මේ වෙනකන් තියෙන දත්ත තියෙනවා, මේ වෙනකන් තියෙන බුදුදහම පිළිබඳ තියෙන දැනුම තියෙනවා. බුදුදහම පිළිබඳ බුදුදහමයයි ඔබ විශ්වාස කරන තොරතුරු තියෙනවා. ඒවට ඇලිලා නිසා ඒ දේ මිදෙන්න තාම හැකියාවක් නැති නිසා ඔබ තුලින් අනිවාර්යෙන් අපි ගැන වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වෛරය ඇති වෙන්නෙත් ඇයි කියන එක ගවේෂණය කළොත් ඔබට පරම සත්‍ය දැක ගන්න මාර්ගයක් පෑදෙන්න පුළුවන්. ඒ මාර්ගය පාද ගන්න නම් ඔබ ස්වාධීන වේ යුතුමයි. බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම ස්වාධීනව මේ දේ ගවේෂණය කරලා ලෝක සත්‍යයට පෙන්නලා තියෙනවා. කිසිම කෙනෙකුට ඇලීමක්, ගැටීමක්, මැනීමක් නැතුව උන්වහන්සේත් නොයෙකුත් ගුරුවරුන් ගාවට ගිහිල්ලා ඒ කිසිම තැනකිනුත් හොයාගන්න බැරි නිසා මේ පරම සත්‍ය තමයි ස්වාධීනව ගවේෂණය කළේ. එතකොට අපිටත් කරන්න තියෙන්නේ මේ පරම සත්‍ය කොහෙද තියෙන්නේ කියන එක ස්වාධීනව ගවේෂණය කරන්න. ඒ කියන්නේ මගේ අම්මා තාත්තවත් කියන නිසා හෝ නෙවෙයි, මගේ යාළු මිත්‍රාදීන්, මගේ සහෝදර සහෝදරියන්වත් කියන නිසා නෙවෙයි, මගේ නිවීම මට ඇති කරගත්ත යුතු නිසා, මට නිවන් යන්න අවශ්‍යතාවයක් උනන්දුවක් තියෙන නිසා, එඩිතරකමක් තියෙන නිසා පමණයි ඔබ ස්වාධීනව ගවේෂණය කළ යුත්තේ. මොකද මගේ නිවීම, මගේ සසර දුකින් එතර වීම, මගේ දුක නැත කිරීම මේ ලෝකේ බුදුරජාණන් වහන්සේටවත් මේ ලෝකේ කිසිම කෙනෙකුට ලබා දෙන්න බෑ. බුදු කෙනෙකුට වුණත් ඔබට ලබා දෙන්න බෑ. ඒකයි ධර්මයක් දේශනා කරලා මාර්ගයක් පෙන්වලා තියෙන්නේ. මේ මාර්ගේ ගමන් කළොත් ඔබට ඒ දේ සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක. ඒ අරෙන්ද මේ බාහිර ලෝකයේ ඔබට නිවීම දෙන්න පුළුවන් වෙන කිසිම జగතෙකු නැහැ. ඒක ඇති කරගත්තේ යුත්තේ ඔබමයි. ඒ පිළිබඳව ගවේෂණය කරන්න ස්වාධීන වෙන්න කියන මේ වැදගත් පණිවිඩය ඔබට දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. ස්වාධීන වෙන්න. තමන් තනියෙන් මේ දේ ගවේෂණය කරන්න. එතකොට ඔබට තේරෙයි මේ අනිත් සියලු දේ අපි ඇඳගෙන බැඳගෙන
අනික් කට්ටිය කරන නිසා හරක් ගාලක් කඩාගත්තා වගේ ස්වාමීන් වහන්සේලා පස්සේ යනවා. තැන් තැන් වලට එක්රැස් වෙලා එක්රොක් වෙලා පැය ගණන් බණ ඇහුවට වැඩක් නැහැ. තමන්ගේ නිවීම තමන්ට පමණයි ඇති කරගන්න පුළුවන්. ඒ දේ වෙන කෙනෙකුට දෙන්න බෑ. ජීවිත කාලෙම පිරිසත් එක්ක එක්රොක් වෙලා නොයෙකුත් දානමාන පින්කම් කටයුතු කොච්චර කරත් මල් පහන් සුවඳ දුම් කොච්චර කරත් විහෙර විහාර පන්සල් ගඩොල් ඇදලා කොච්චර ඉදි කරත් ඔබට නිවීමක් ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න ඔබට දන්නවා මේක. ඔබට තේරෙනවා ඔබ දන්නවා මේ දේවල් ඔබ මෙච්චර කල් කරපු පසුපස ගිය බුද්ධ ආගමෙන් ඔබට නිවීමක් ඇති වුන්නේ නැහැ කියලා ඔබ දන්නවා. මේ දේවල් කියන්න විශේෂ හේතුවක් තියෙනවා තව. ඒ ඇවිල්ලා මේ කලි යුගය. මේ කෙලෙස් වැඩි යුගයක් මේක. මේ යුගයේ ඉදිරියේදී බොහෝ ස්වභාවික විපත් ලෝක විපර්යාසයන් ඔබට ඔබ සම්මත සාමාන්‍ය ජීවිතයේ හිතන්නේ නැති දේවල් පවා සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ මිනිස් සංහාරයන් සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ මිනිස් ඝාතන සිද්ධ වෙන්න පුළුවන්. කාලයක් ඉදිරියේදී උදා වෙනවා. මේක සිද්ධ වෙන්නේ මේ දේ දකින්න පුළුවන් පරම සත්‍ය බුදුදහම තුල ගියොත් තමයි ඔබ ඉන්න සම්මත ආගමෙන් ඔබේ සමාජ සේවකයෝ ඔබට බණ කියන අය මේ දේ දන්නේ නැහැ. මොකද රාගය, දේශය, මෝහය කියන කුණු මුල් තුන නිසා මිනිස්සු ඇති කරගත්ත දේ නිසා අපි බොහෝ පරිසරයට හානි කරනවා. අපි ගස් කපනවා, අපි පොළොවට හානි කරනවා, අපි ජලය අපිරිසිදු කරනවා, අපි වාතය අපිරිසිදු කරනවා, සතා සිව්පාවා විනාශ කරනවා. මෙන්න මේ දේවල් නිසා මේ ස්වභාව ධර්මයේ පිරිසිදුභාවයක්, කිලිටි වෙච්ච ස්වභාව ධර්මයේ නැවත පිරිසිදුභාවයකට පත් වෙන්න යන්නේ. ඒක සිද්ධ වුණේ මේ බුද්ධ ශක්තිය ඉස්මතු වීමත් සමග. එතකොට මේ දේවල් පිරිසිදුභාවයට පත් වෙන්න යද්දී මේ ස්වභාව ධර්මයේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ ස්වභාව ධර්මයේ වෙනස්කම් සිද්ධ වෙද්දී ඒ ස්වභාව ධර්මයට හානි කරපු සියලු දෙනා මේ අපිටත් අදාළයි මේක. අපිත් කරපු හේතු නිසා අපිටත් ඒ විපාකයන් උරුම වෙනවා. ඒ වගේන් හැකිතාක් දුරට බේරිලා දුක කියන එක නැති කරගෙන අනාගතයේ වෙන්න තියෙන විපර්යාස වලින් නිවීමේ මාර්ගයේ ගමන් කරන්න නම් ඔබ මේ දේ අනිවාර්යෙන් සොයා බැලිය යුතුයි. ඔබ මේ දේ අනිවාර්යෙන් ගවේෂණය කරලා Taman තුල ප්‍රත්‍යක්ෂ කරගත යුතුමයි. එහෙම නැති වුණොත් ඔබ ඔය සනසන, ඔබ ඔය සංවේදී කරන, ඔබ ඔය හැඟීම් බරණ කරන ස්වාමින් වහන්සේලාත් එක්ක යම් දෙයක් සිදු වෙලා ඔබට දූපතක තනි වෙන්න වුණොත් කල්පනා කරලා බලන්න ඒගොල්ලන්ට ඔබව නිවන්න පුළුවන් වේද කියලා. මොකද එතකොට ඔබ ස්වාමින් වහන්සේලාත් එක්ක ඒ දූපතේ ඉන්න පුළුවන්. හැබැයි ඔබේ වෙන කිසිම දෙයක් ඔබට නැති වෙන්න පුළුවන්. එතකොට කොහොමද ඒ දූපතක තනි වෙච්ච වෙලාවක ඔබේ යාන වාහන, ගේ දොර ඉඩ කරන් තනතුරු, තාන්නමාන්න, වෙළඳ ව්‍යාපාර සහ ඔබේ ඇති කරගත්ත බැඳීම් සීල දේ නැති වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේ ස්වාමින් වහන්සේලා ඔබට නිවීම ඇති කරන්නේ කියන එක කල්පනා කරලා බලන්න. මේ දේ ඊට බරපතල ගැඹුරු දෙයක්. ඒකයි බුදුදහම ගැඹුරු දහමක් කියලා කියන්නේ. බොහෝ දෙනා විශ්වාස කරනවා බුදුදහම ගැඹුරු දහමක් කියලා. හැබැයි ගැඹුර කොච්චරද කියලා ඔබ දන්නේ නැහැ. ගැඹුරුයි කියලා කියන්න තමයි විතරයි දන්නේ. ඒ ගැඹුර කොච්චරද කියලා දැනගන්න නම් ඔබ මේ මාර්ගයේ ගමන් කළ යුතුමයි. ස්වාධීනව ගමන් කළ යුතුමයි. ඒ ගැඹුර හොයාගන්න පුළුවන් Tamanට ස්වාධීනව පමණයි, වෙන කෙනෙක් කියපු නිසා නෙවෙයි. ගැඹුරුයි කියලා බුදුදහම කිව්වට කොච්චර ගැඹුරුද කියන එක ගවේෂණය කරන්න. ගැඹුරෙත් යම් යම් මට්ටම් තියෙන්න පුළුවන්. ඒ මට්ටම් අනුව තමයි ඔබ කතා කරන්නේත්, අපිට පිළිතුරු දෙන්නෙත්, කමෙන්ට් කරන්නේ වගේ දේවල් ඔබ දන්නා ගැඹුරක් තමයි. ඒ බුදුදහමේ තියෙන ගැඹුර කොච්චර දුරට ගැඹුරුයිද කියන එක හොයලා බලන්න. ඔබ ඔබේ රාගය ගැන, ඔබ ඔබේ ද්වේෂය ගැන, ඔබ ඔබේ මෝහය ගැන අවධානයෙන් ඉඳලා කටයුතු කළ යුතුමයි. මම කියන දෙයට ඔබ ගැටෙනවා නම්, මා කියන දෙයට එරෙහි වෙනවා නම්, මා කියන දෙයට දේ සමග ඔබ තර්ක කරනවා නම්, එනම් ඔබත් දේවදත්වයෙක් බවට පත් වෙනවා. අනික් අයට දොස් නගලා, අනිත් අයට පහර ගහලා, අනිත් අයට සමච්චල් කරලා, පහත් කරලා අපිට යන්න පුළුවන් නිවන් මාර්ගයක් නැහැ. තව කෙනෙක් මිනිමරුවෙකුට උනත් ඔබ පහත් පිළිග සලකනවා නම් ඔබ අදහන ආගම නිවන් මාර්ගය හෝ පරම සත්‍ය බුදුදහම කියන එක නෙවෙයි. මොකද බුදුරජාන් වහන්සේගේ පරම සත්‍ය දහම තුල තියෙන්නේ සමමෙත, සියලු දෙනාටම සමමෙත් පැතිරවීම. සමමෙත් මෛත්‍රිය පැතිරවීම. එතකොට මගේ තුලින් ඔබේ හිත රිදීමක් ඇති වෙන දෙයක් කියුණා නම් ඔබ කල යුත්තේ මට මෛත්‍රී කරන එක තමයි. ඒ තමයි පරම සත්‍ය බුදුදහම තුල ගමන් කරන කෙනෙකුගේ ලක්ෂණය. බාහිර ලෝකෙත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. බාහිර ලෝකේ මොන දේ කරගත්තත් මිනිස්සු දාස් ගණනින් ආගමක් තුලින් මුලා කරලා
ඇදගෙන යනවා නම් හරක් කලක් වගේ ඒ ගිහිල්ලා ඒ සියලු දෙනාම අපාගත වෙනවා නම් ඒත් තමන් ඒකට ඇලෙන්න යන්නේ නැහැ. තමන් උත්සාහ කරනවා පරම සත්‍ය පැහැදිලි කරලා එතනින් මිනිස්සු ගලවලා මුදවා නිදහස් කරන්න. ඒ ඇරෙන්න ඒ සියලු දෙනා කරගන්න දේවල් වලට තමන් රෙස්පොන්සිබල් නැහැ. තමන් ඒකට වග කියන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට තියෙන්නේ තමන්ගේ නිවන් මාර්ගයේ ගමන් කරන ගමන් අවසානයේ තමන්ගේ නිවන් මාර්ගයේ සාක්ෂාත් කරගන්න තෙක් මේ පිළිබඳව ලෝක සත්‍යයට දේශනා කරලා එතනිනුත් හැකි පුළුවන් ප්‍රමාණයක් දුක නිවන මාර්ගයට අරන් ගිහිල්ලා ඔවුන්ගේ දුක නිවීමේ කටයුතු උදා කරලා දෙන එක තමයි මේ අරිය මාර්ගයේ යන කෙනෙක්ගේ බුදුරජාන් වහන්සේගේ දහම අනුගමනය කරන කෙනෙක්ගේ ස්වභාවය. එයාගේ වගකීම සහ යුතුයකම. නිවීම තියෙන්නේ තමා තුලමයි. නිවීම තියෙන්නේ තමාගේ මනසෙමයි. ඒක බාහිර නැහැ. බාහිර ඔබට තියෙන්නේ තොරතුරු පමණයි. තොරතුරු කියන්නේ බාහිර තියෙන දේවල් වල සත්‍ය ඔබට දකින්න බෑ. තමාගේ සත්‍ය දකින්නකම්. ඔබ බාහිර දේවල් වලට තවමත් ගැටෙනවා නම් බාහිරින් ඇහෙන දේවල් වලට, කියවන දේවල් වලට, දකින දේවල් වලට ඔබ තාමත් ගැටෙනවා නම් ඔබේ සත්‍ය ඔබ තාම සොයාගෙන නැහැ. මොකද එළියට බාහිර ලෝකෙට දොස් පාරලා තමයි ඔබ නිවීම හොයන්න උත්සාහ කරන්නේ. බාහිර ලෝකයේ කෙනෙක් කියපු දෙයකට දොස් කියලා ඒක පහත් කරලා සමච්චල් කරලා ඔබ හිතනවා ඔබ නිවීමටපත් වුණා කියලා. එතන ඔබ තුල ක්‍රියාත්මක වෙන වෛරය ඔබ දකින්නේ නැහැ. එතන ඔබ තුල ක්‍රියාත්මක වෙන රාගය ඔබ දකින්නේ නැහැ. එතන ඔබ ක්‍රියාත්මක වෙන මෝහය දකින්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ ඔබ තුල තියෙන ඔබේ දත්ත හා ඔබ ඉගෙනගත්ත දේ, ඔබ උගත් දේ පිළිබඳ, ඔබේ දැනුම පිළිබඳ, ඔබේ මාන්නය පිළිබඳ ඇති කරගත්ත රාගය නිසා ඊට පරිබාහිරව ඇහෙන දෙයක් තියෙනවා නම්, ඒකට විරුද්ධ දෙයක් ඇහෙනවා නම්, ඒකට ඇති කරගන්න ද්වේෂය නිසා තමාගේ දේත් පරිබාහිරව ඇහෙන විරුද්ධ දේත් අතර මැනලා ඇති කරගත්ත මෝහය නිසා තමා නැවතත් කර්ම බීජ රැස් කරලා අනාගතයේ විපාකයක් උරුම කර ගන්නවා කියන එක ඔබ දකින්නේ නැහැ. මේ කියන සියලු දේවල් අපිට කමෙන්ට් දාන අයට, අපිට සමච්චල් කරන අයට, අපිට බනින අයට මේ නැවත නැවතත් පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ ඔබ ඔය කරන දේෙන් ඔබ කර්මය රැස් කරගන්න හැටි ඔබ දකින්නේ නැහැ. ඔබට අනාගතයේ විපාකය දැනටමත් ඔබ උරුම කරගෙන තියෙන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් එතනින් ගලවා මුදවා නිදහස් කරගන්න තමයි මේ නැවත නැවත ඔබට දේශනා ඉදිරිපත් කරන්නේ. නැවත නැවත ඔබට මේ පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නේ ඔබටම කරගන්න හානියෙන් වළක්වා ගන්න තමයි. ඔබට මේ වෙලාවේ කියන්න දෙන්න පුළුවන් වැදගත්ම දේ තමයි ස්වාධීන වෙන්න කියන එක. අපි මේ වහල් භාවයකට හුරු වෙලා ඉන්නවා. අපි වහල් භාවයට තව පත් කරලා තියෙනවා මේ බටහිරින් ආපු දේවල් නිසා. වහල් වෙන්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම දෙයකට වහල් භාවය ඇති කරගන්න නැතුව, වැඳ වැටෙන්නේ නැතුව, පස්සේ යන්නේ නැතුව, ප්‍රාර්ථනා කරන්නේ නැතුව තමන්ගේ තුලින් ස්වාධීනව මේ සත්‍ය දැක ගන්න පුළුවන් හැකියාවක් මේ ලෝකේ ඕනෑම මිනිස්සෙකුට තියෙනවා. මනසක් ශරීරයක් තියෙන. ඒක භාවිතා කරලා, ඒක පාවිච්චි කරලා මේ දේ දැන දැක ගන්න කියන බොහොම කාරුණික ආයාචනය ඔබෙන් කරනවා. තව තවත් මේ පිළිබඳ විස්තර විග්‍රහයන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාට සුවපත් වේවා.